ඔයාට ලස්සන පෞල් ජීවිතයක් ගත කරන්න ඕනේ නම් කවදාවත්ම රෙස්පෙක්ට් එක ඉල්ලන්න එපා. රෙස්පෙක්ට් එක දෙන්න. මොකද මේ රෙස්පෙක්ට් එක කියලා කියන්නේ? මිනිස්සු සාමාන්‍යයෙන් ජීවිතේ වැඩිපුරම බලාපොරොත්තු වෙන දෙයක් තමයි මේ. විශේෂම පිරිමි පාර්ශවය. එයාව පහත් කළා කතා කරන්නේ නැති එක, එයාගේ අදහස් වලට ගරු කිරීම, එයාට ආදරෙන් කතා කරන එක, එයාව අගය කිරීම, තව පිරිසක් ඉස්සරහා පහසුතාවයට පත් නොකිරීම කියන දේවල් තමයි මම මෙතෙන්දි මේ රෙස්පෙක්ට් එක කියලා අදහස් කරන්නේ. එතකොට අපි මේ රෙස්පෙක්ට් එක හොයනවා මිසක් කවදාවත් රෙස්පෙක්ට් එක දෙන්නේ නැහැනේ. ඉතින් රෙස්පෙක්ට් එක ඉල්ලන එක නතර කළා ඔයා සම්පූර්ණයෙන්ම රෙස්පෙක්ට් එක දෙන්න පටන් ගන්න. එයා මොන විදියට වට සැලකුවා. ඒතර යම් කිසි මොහොතකදී ඒ කෙනත් එයා ඔයා ආදරය කරන කෙනත් ඔයාට රෙස්පෙක්ට් එක දෙන්න ගනීවි. මොකද පවුලක් රැකෙන්න පවුල් ජීවිතයකදී මේ රෙස්පෙක්ට් එක මාර්ම වැදගත්. මොකද ඒකෙන් තමයි බොන්ඩ් එකක් තියෙන්නේ. ඒ වගේම තමයි මොනම හේතුවක් නිසාවත් පවුලක ප්‍රශ්නයක් වෙන කෙනෙක් ළඟින් තියාගන්න එපා. ඒ කියන්නේ පවුල ඇතුලේ නැති ප්‍රශ්න හදලා නැති දේවල් කියලා පොඩි අඩුපාඩු ගැන කතා කරලා නිතරම ඒ පවුල කටවීම් කරනවා නම් අනිවාර්යයෙන් මේ අයින් ඈත් වෙන්න. ඒක පවුල ළඟම කෙනෙක් වුණත් කම නැහැ. සහෝදරය අම්මා තාත්තා වුණත් එහෙම අයගෙන් ඈත් වෙන්න ඕන. මොකද මම ගොඩක් ගැහෙනු අයත් එක්ක කතා කරන කෙනෙක්. ඒතකොට මම දැකලා තියෙනවා කොච්චර ගැහෙනු අය මේ එක එක්කිනා කියන දේවල් නිසා තමන්ගේ මහත්ය වැයත් කරලා තියෙනවාද මේ ලෝකේ අංග සම්පූර්ණ පිරිමි නැහැ, අංග සම්පූර්ණ ගැහණු නැහැ. එහෙම හොයන්නත් එපා. ඒ වගේ අය සුරංගනා කතාවල විතරයි. ඉතින් ඕනම කෙනෙක් අතින් වැරදි වෙන්න පුළුවන්. ඉතින් ඒ දේවල් වල සමාව දීලා අතීතේ කරපින්නගෙන යන්නේ නැතුව අතීතේ මමාර කන්නේ නැතුව ඒ දේවල් අමතක කරලා ඉස්සරහට යන්න පුළුවන් මිනිස්සෙට විතරයි ලස්සන පෞල් ජීවිතයක් තියෙන්නේ. මම නම් කියන්නේ අංක 1 පෞල කරගන්න. අංක 2ක් පෞල කරගන්න. අංක 3ක් පෞල කරගන්න. ඒ පවුල ඇතුළට කවුරුම හරි කෙනෙක් එක වචනකින් හරි බොරුවකින් හරි ඒ තියෙන බැඳීම, ඒ තියෙන විශ්වාසය, ඒ තියෙන ආදරය විනාශ කරන්න උත්සාහ කරනවා නම් අනිවාර්යයෙන්ම අයින් කරන්න දෙපාරක් හිතන්න එපා. මොකද ටොක්සික් මිනිස්සු විෂ සහිත මිනිස්සු තමන්ට හානි කරන්නේ ටික ටික. හැබැයි සම්පූර්ණයෙන්ම හානි කරාට පස්සේ ඔයාට ඒ දේවල් ආපස්සට ගන්න බෑ. ගොඩාක් කල්පනාකාරී වෙන්න ඕනේ. ගොඩාක් ආදරෙන් ඉන්න තමන් ආදරය කරන කෙනත් එක්ක යාගේ කැමති දේවල්, එයා ආස දේවල්, එයා අකමැති දේවල්, මේ දේවල් හැමදේම දැනගන්න. මොකද මේ ඉල්ලන්නේ නැතුව හැමදේම දෙන්න පටන් ගන්න. ආදරේ ඉල්ලන්න එපා ඒ කෙනාගෙන්, ආදරේ දෙන්න. රෙස්පෙක්ට් එක ඉල්ලන්න එපා, රෙස්පෙක්ට් එක දෙන්න. ඒ වගේම තමයි කිසිම වෙලාවක අඬන්න උරහිසක් කාගේවත් හොයන්න එපා. ඔයාගේ උරහිස දෙන්න ඕන කෙනෙක්ටම නිවෙන්න. මේ උරහිස දෙනවා කියන ඇත්තට උරහිස දෙනවා කියන එක නෙවෙයි, ඕන මිනිස්සෙගේ කඳුළු පිහදාන්න හේතුවක් වෙන්න. මොකද ඔයාගේ ජීවිතේ එතකොට වරද්දන්න කාටවත් බෑ. කවුරු මොනවා බොරුව කරලා, කවුරු මොනවා කිව්වත් කරත් උත්සාහ කරත් ඔයාගේ සතුට නැති කරන්න කිසිම කෙනෙක්ට එතකොට බෑ. ඉතින් කවුරු කිසිම මිනිසෙක්ව පාවිච්චි කරන්න එපා. ඒ වගේම තමයි ඔයා කිසිම වෙලාවක පාවිච්චි වෙන්නත් එපා වෙන අයගේ අවශ්‍යතාව වෙනුවෙන්. මොකද ඔයාගේ පවුල නැති කරන්න වෙන කෙනෙක් උත්සාහ කරනවා කියන්නේම ඔයාව පාවිච්චි කරන්න උත්සාහ කරන එක. ඉතින් කිසිම කෙනෙක්ගේ කතා අවශ්‍ය නැහැ ඔයාට ඔයාගේ පෞල් ජීවිතේදී. ඔයාට පුළුවන් ඔයා තීරණය කරන්න, සමාව දෙන්න, ආදරය කරන්න, එකතු වෙන්න, ආදරයෙන් බැලඳ ගන්න. මොකද මේක ජීවිතේ හරි කෙටි ගමන. මේ කෙටි ගමන ආදරෙන් ජීවත් වෙන ලස්සන පවුලක් විදියට අද ජීවත් වෙන අන්තිම දවස නම් අද උපරිම සතුටින් ජීවත් වෙන ඔයා ආදරය කරන කෙනත් එක්ක.